අයිබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් තව අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ආවා ඔයාලව හමු වෙන්න. මුළු පෙන්වීමකට අත්‍යවශ්‍යම දෙයක් තමයි කුළුබඩු කියන්නේ. සමහර වෙලාවට ගොඩක් අය පහසුවට මේවා කඩෙන් මිලදී ගන්නවා. සමහර දෙනෙක් මේවා ගෙදර පිරිසිදුවට සුවඳට හදලා පිළියෙල කරගන්නවා. ඔන්න ඉතින් චාන්ස් ශ්‍රී ලංකා ඕපන් කිචන් අපිත් අපේ ඕපන් කිචන් එකට වමනා කුළුබඩු වර්ග ටික නිවසේදීම හදාගන්න කියලා අපි සූදානම් වුණා. වියලිමිරි, සූදුරු, මහදුරු, අබ, කොත්තමල්ලි, කරාඹු මැටි, ගම්මිරිස්, කුරුඳු පොතු වගේ ගොඩක් කුළුබඩු වර්ග අපි මිලදී අරගෙන ආවා. තව මේකට කඩල මින්නට වගේ ටිකකුත් එකතු කරගෙන තියෙනවා. ඒ මොකටද කියලා මම ඔයාලට පස්සේ කියන්නම්කෝ. මුලින්ම ඉතින් අපි කට්ටිය එකතු වෙලා මේ ටික හොදලා පිරිසිදුවට වේලෙන්න දැම්මා. ඔය අතරේ අපේ මුළුතැන් ගෙල් ගාවම තියෙන කටුවනෝද ගහක කටුවනෝද ගෙඩියක් ඉදලා තියෙනවා දැක්කා. ඉතින් අපේ පිරිමි ළමයි ටික එකතු වෙලා මේ ගෙඩිය හදලා අරගෙන රසවත් පානයක් සකස් කරා. කටුවනෝද කියන්නේ මේ වගේ රස්නේ දවස්වලට ඇඟ සිසිල් කරන හොඳ රසවත් ඖෂධීය පානයක්. කුළුබඩු ටික හොදලා වේලන ගමන් කටුවනෝද පානයත් රස බලන්න මේගොල්ලෝ අමතක කරේ නැහැ. හරි, එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මේ 3-5 වර්ග ටික අපේ මුළුතැන්ගෙට උවමනා විදිහට අපි හදාගෙන අහුරගන්නේ කොහොමද කියලා.
රැඳී සිටින්න චාන්ස් ශ්‍රී ලංකා සමගම. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.